Morning travelers, කියන්න දෙයක් නැහැ අද කොහෙද යන්නේ කියලා. ඔයාලා දැන් thumbnail එකෙන් දැකලා ඇති. අද අපි යන්නේ අද යනවා නෙමෙයි කරුණා කරනවා. උඩ මාලිබොඩ මාර්ගය හරහා සිරිපා කරුණා කරලා ඊට පස්සේ සඳකඩට යන්නේ. අපෝ පහළට කරුණා කරන් හිතාගෙන තමයි අද යන්නේ. අද මාත් එක්ක මායි Diga say hi. Digai bye. Sesadu mali. Ata dinek එන්න හිටපු ගමන. ඔයාලා මාත් එක්ක හැම ඉස්සෙල්ලාම ata දිනෙක ඉන්න හිටපු ගමනක්. සමහර අය රසනේ වුණා. සමහර අය නිමාව නැතුව ගියා. ඒ හින්දා එන්න බැරි වුණා. අන්තිමට අපි දෙන්න විතරයි ඉතුරුනේ. එච්චර තමයි කියන්නේ. දැන් මේ පාර දිගේ තව කිලෝමීටර් 3ක් විතර යන්න ඕන. සිරිපා කරුණා පටන් ගන්න තැනට ගිහිල්ලා අපි එනම් ආයේ සිරිපා කරුණා පටන් ගන්න තැන ආයම් ඔයාලා සිරිපා කරුණා කරන්න මාලිබොඩ හරහා යනවා. උඩ මාලිබොඩ හරහා යනවා නම් ඔයාලා අපි ආවේ කොළඹ පැත්තේද? කොළඹ පැත්තෙන් අවිස්සාවේලට එනවා. අවිස්සාවේලෙන් තියෙන දැරණියගල බස් ඒක නම් නිතරම තියෙනවා. ඊට පස්සේ දැරණියගලින් උඩමාලිගොඩ තියෙනවා. උඩමාලිගොඩ බස් එකේ නගින්න ඕන මේ දික්කන්ද හරහා උඩමාලිගොඩ. ඒ බස් එකේ උඩටම එන්න පුළුවන්. මේ ඒ බස් අඩුයි. දැන් අපි ආවේ 9:30 ගාන තිබ්බ බස් එකේ. ඒක ගියා නම් ආයේ පැය එකමාරකින් කෝ බස් එකක් තියෙන්නේ. ඒ හින්දා 9:30 වගේ આવත් වලට 10 වගේ වෙද්දි මෙහෙට එන්න පුළුවන්. පාර ටිකක් සවුත් උයේ හින්දා උදේම එන්න. එච්චර තමයි. කියන තරේ කිසාර ගිහින් ආයිසෙට් අපි දැන් කිලෝමීටර් 3මාරක් 4ක් විතර ආවා. ඇවිල්ලා ඉස්සරහා ගඟ තියෙනවා මං හිතන්නේ මේ පරිසරයේ වෙනස් වෙන විදිහත් එක්ක කියන්න පුළුවන්. ඉස්සරහා ගඟ ඇටි සද්දෙත් ඇහෙනවා නේද? ඊට පස්සේ තමයි අපි සිරිපා කරුණාව පටන් ගන්නෙ. අද දිගා තමයි ටයිපෝඩ් එක. ඔය ටයිපෝඩ් එක නැතිලා නැතිලා ගිහින් ගිහලා තාම ගෙනත් දුන්නේ නැහැ. ගොඩ වෙලාවකින් ආයෙ ගත්තේ සාමාන්‍යයෙන් පැය දෙකකින් විතර කිලෝමීටර් 4ක් විතර කඳු සහිත පාරක ඉන්න තියෙනවා. ඒ ඇවිල්ලා තමයි මේක පටන් ගන්න තියෙන්නේ. අර view එක අල්ලන view එක ලස්සන view එකක් තියෙන්නේ මේ ලස්සන view එකක් තියෙන්නේ. දැන් ඔය කැලේ හරහා තමයි මං හිතන්නේ යන්න තියෙන්නේ. ගඟේ සද්ද එනවා. ගඟවට ගිහිල්ලා දවල්ට මොන හරි කාලා අපි සිරිපා කරුණා පටන් ගන්නවා. කොහොම හරි කළුවරකට එන්න කලින් රත්නපුරේ රත්නපාලට දාගන්න ඕන. නැත්තම් පොඩ්ඩක් කරදරයි. මොකද කැලේ තියෙනවා කිලෝමීටර් 6ක් 7ක් විතර. සිරිපා කරුණාවටම කිලෝමීටර් 12ක් තියෙනවා. දැන් ආපු කිලෝමීටර් 4යි කිලෝමීටර් 16ක් විතර කොහොමද ඔක්කොම වැටෙනවා. හරිම මහන්සි. අවුවයි සරයි. අපි පොය දවසේ ආවේ. මේ දවස් ටිකේම ලංකාවට හොඳටම වැස්සේ වුණාට මෙහෙට අද හොඳට පාරේ තියෙන දෙයියන්ගේ පිටේ මම හිතනවා එහෙම වෙයි කියලා. ඔයාලට පේනවද අර කැලේ මෙන්න මෙතන රතු පාට ගහක් තියෙනවා. එහෙම දැක්ක? ඒ රසනේ රතු පාට ගහක්. මේ ඉන්න තමයි ටයිපෝඩ් එක ඇවිදගෙන යනවා. ඉතින් මේ ඉස්සරහට මේ වතුර වල නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊටම වතුර නම් තියෙනවා. ලස්සන මල් ලස්සන view එකක්. සූර්යකාන්ත මල් තියෙනවා. සමනල අඩවිය. සමනලුන්ගෙන් නම් කිසි අඩුවක් නැහැ. මාර්ගයේ සමනල ඉන්න. මම දැන් තමයි vlog එක ස්ටාර්ට් කරේ. අර මුලින්ම ඔයාලට එන විදිහයි ඒ ටික කිව්වා කියලා. දැන් මේ පැය දෙකකට විතර පස්සේ ආපහු ෆෝන් එක ගත්තේ. ආයෙ vlog එක පටන් ගන්න. ඉතින් මාල් ටයර් ඒ කියන්නේ කොන්ක්‍රීට් පාරේ එන්න තියෙන්නේ. වාහනේ ගෙන්න පුළුවන් වලට මේ පාරෙත් එන්න පුළුවන්. ගඟ ගාවට නිකම් යන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඉස්සරහා තියෙනවා සුමන සමන් දේවාලේ. ඉතින් ආශිර්වාදත් අරගෙන අපි සිරිපා ගමන පටන් ගමු. එහෙනම් අපි එතනින් හම්බ වෙනකම් සෙට් වෙලා ඉන්න.
මේ පාර දිගේ ඇවිදන් එනකොට මෙතන තියෙන ශ්‍රීපාදයට 2 කිලෝමීටර් 12යි කියලා. දැන් තමයි ශ්‍රීපාදයට කරුණාසිකේම පටන් ගන්නේ. මේ පැත්තට යන්න තියෙන්නේ. අපි යම් මෙතන ගඟේ සද්ද හොඳට දැනෙන්න ඇහෙනවා. දැන් බඩක් කතා කරනවා බඩගිනි හොඳට. මේ පාරේ දිගටම ගිහිල්ලා ගඟත් ගොඩ වෙලා දවල්ට කෑමක් කාලා අපි ශ්‍රීපා කරුණා පටන් ගමු. එහෙනම් ගංගාවදී ආයෙත් හම්බෙමු. ඔයාලා දිගටම කරුණා කරගෙන ආපුවම මෙන්න මේ වගේ ශ්‍රීපාදේ කියලා බෝඩ් එකක් තියෙනවා සමල් රඩවිය. ඒ පාරේ ටිකක් කලහ වෙලා තියෙන්නේ. මේ පාරේ දිගටම පහළට යන්න තියෙන්නේ. ඉතින් දේව බඹුන් වඩිනා උතුම් ශ්‍රීපාදයට ප්ලාස්ටික් පොලිතින් රැගෙන එන්න එපා. ඒක ඇත්ත. ඔයාලා දන්නවද අපි දෙන්නම මොකද්ද? අපි දෙන්නම මොනවා එක බෝතල්. බව්වයාගේ කමුණා ගමේ මල්ලි කෙනෙක් එක්ක. දැන් තමයි බොර බොර එන්න පිටිපස්ස. එහෙනම් අපි ළඟ ඉස්සරහින් සෙට් එක. මේ තියෙන්නේ සුකුම් සම්බන්ධයේ දේවාලය. ඔයාලා නෝන ප්‍රතිදින ආශිර්වාද අරගෙන තමයි යන්නේ. ලස්සන මම හරි පිළිවෙලට තියාගෙන ඉන්න. මේ තමයි එක මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන අපි ආරකටෙන් ඇවිල්ලා උඩ මාල්පුර පැත්තෙන් ඇවිල්ලා සුමන සමන්දේයන්ගේ ආශිර්වාදයට අරගෙන දැන් මේ පැත්තේ මාදල්ගඟේ උඩ වෙලා ඉන්නට කරුණා කරන්න හදන්නේ. මේක තමයි මැප් එක. ඒකට අපි දැන් ඉන්නේ පන්දිනි ඉන්නේ මාදල්ගඟ ගාව. ඊට පස්සේ මහෝය කොරසන් නෙළුව එහෙම කිලෝමීටර් 12ක ගමනක් තියෙනවා තේල් එක. අපි දැන් මෙතන ඉඳන් යනවා නෙමෙයි කරුණා කරනවා. එතනින් ඔයගෙන අතන පාර තියෙනවා. එතනින් ඉඳන් තනි නැග්මක් උඩට තියෙන්නේ. අපි එතනින් ඉඳන් කරුණා කරනවාද කාඩියක් එහාට ගිහලා මොනවද කරනවා. බූට් වලට ගාබේජ් බෑග් දාගත්තා. සූරල්ල හින්දා මම නම් දන්නේ නැහැ. ඔතන මාළි දාගත්තා. එහෙනම් අපි මෙතනින් එහාට ගිහිල්ලා කාඩියක් ඉස්සරහ ගිහලා ආයෙත් ඕනේ ඉස්සරහ යන්න. නෝ මේ ෆෝන් එකත් අතේ ඒක ඕනේ නෑව බලාගෙන ආවි ආයේ කතා කරන්න දෙයක් නෑ මේ විදිහට හරියට පිස්සුවක් ඒක කියනවා ආගම ලස්සනයි කියන්න දෙයක් නැහැ. අපි මේ ලස්සන පාර දිගේ තමයි ඉහළට කරුණා කරන්නේ. තේරෙනනේ බැලුවමට තියෙන ලොකු නැක්ම. එහෙනම් දැනට ඉච්චරයි. අපි ළඟට ඉස්සරහට ගිහලා ආයෙත් කරන්නක බේරියා හොඳ මේකින් වතුර රසන හොරපත් කරලා මොකද්ද කියන්නේ? අර ලස්සනයි. යවා දැන් කොහොමද මට අහුවෙන්නේ නැහැ තේරෙන්නේ අය අලුතෙන් ගත්ත බූට් එක කරනවා ඔයාලට බෑට් රෙකමන්ඩ් එකක් දෙන්න තියෙනවා මම පස් එක දෙන්න අයියා යම වැඩ කරන්න එපා ඇයි ආවේ යන්නේ වාස්සේ එතනින් මෙහෙම උඩට ආපුවාම ඊට පස්සේ මෙහෙම සුන්දර කැලෑවක සංචාරයක් ආරම්භ ගන්න තියෙනවා. මොකද්ද මේ පැත්තේ එනවා නම් ඔයාලට මං ඒ කියන්නේ අද අපි මාලිබොඩේ ඉඳන්ම පයින් ආවේ. සාමාන්‍ය එකට පැය දෙකක් විතර යනවා.
ඔයාලා එහෙම නැතුව එනවනම් සාධාරණ මුදලකට ඔයාලට මෙතනට එන්න මම ඔයාලට මේ කකුලක් වගේ සාධාරණ මුදලකට ඔයාලට මෙතනට එන්න ඔක්කොම තියෙන කෑම ගන්නවා නම් එහෙම හැමදේම තියෙනවා. අංකල් කෙනෙක් ඉන්නවා. එයාගේ contact details දාලා තියන්නම්. එයාට කතා කරලා ඔයාලා එන්න මේ ඔයාලට එතකොට ලේසියෙන් හැමදේම කරගන්න පුළුවන්. මම මේ කොහෙන් හරි එයාගේ numbers දාලා තියෙන. ඔයාලා කෝල් එකක් දීලා එන්න. හරි අපි ඩොඩේ කෙනෙක් ඉස්සරහ ගිහලා ආයෙත් හම්බෙමු. එහෙම දිගටම කරුණා කරගෙන එනකොට අපිට අර පැත්තෙන් ගඟ ගලනවා කියනවා. ඉස්සරහට කරුණා කරගෙන යන්නදී මේ පොලිස් ලොක් එකක් තියෙනවා. නැගගෙන ඇවිල්ලා එහෙම පාර දිගේ කරුණා කරන්න තියෙනවා. අඩිපාර නම් ලාවට තියෙනවා. ඒකෝ දන්නේ. එච්චර තමයි. කොහොමද මාර ලස්සනක් තියෙන්නේ. හැමතැනම කොළ පාටයි. පාසි හරිම තිතයි. මාර ලස්සනයි. ඒ කියන්නේ මේ දවස්වල හොඳට වහිනවා. තාම අදට පටන් ගත්තේ නෑ. කොහොමත් එකෙන් පස්සේ වගේ වහින්න පටන් ගන්නකො දැන් එක පහු වුණා. මම වැදුනා ගඟට. කොහොමද දැන් තෙමරින් ඉඳන් වැස්සක් තමන්නේ. ඒක ආශිර්වාදය. චර තමයි. දැන් ඔහොම දිගටම උඩට කරුණා කරලා සීත ගඟුල ගාවට යන ගම අපි හිතන් ඉන්නේ non stop යන්න. ඒක ස්ටැග් ගන්න. මම ඔයාලට අප්ඩේට් දෙන්න. පාරක් හොයාගන්න තැනක් තියෙනවා නම් ඒව අනිවාර්යෙන් කියන්න. එහෙනම් තාටිය කිස්සෙන් හම්බෙමු. බස් කඩන් වැටලා. රූස් එකස්. පයිස්සනේ යන්න ඕන මේ තැන් වල. අනුතුරු තියෙනවා. එහෙනම් අදින පයිසෙන් කරුණා කරන්න. එකල් ලයින් කරනවා. තව යන්නේ කිද්දේ වදින නැත්තම්. ඒ වැරලා තියෙන ගහක් කල් ලයින් කරලා ඒක කිසි නේ ගන්නවා. මම සෙට් කරගන්න. ශක්තිමත් දිගා ලස්සන. ඒ වගේ ඌඩලි ප්‍රහාර වලට නම් හැමතිස්සෙම දක්වනවා. මේ තාම නම් අපි අතනින් උඩට නැග්ගට පස්සේ කන්නක් දිගේ යන්නේ. අපි ආව පාර හරි නේද? හරි. මේක වතුර පාර වල හැමතැනම තියෙනවා. ඒකට වතුර උස්සගෙන යන්න ඕනේ. අපි දෙන්න වතුර බෝතල් දෙක ගන්නවා. ඒක වතුර ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද බලන්න. එච්චර තමයි. වැඩි කිසාර ගිහලා ආයෙ සෙට් එක. සාමාන්‍යයෙන් අතන දේවාලි ගාන ඉඳලා මෙතන 500ක් 600ක් වගේ ආවා. සාමාන්‍යයෙන් මොකද තුනක් වතුන සෙට් වෙන්නේ නැහැ. තන්නේ යන්න දෙන්නේ. මේ පැත්තේ මාව දන්තලාවක් තියෙනවා. දියල්ලේ වතුර පාරක් එක්ක. මේක ඔච්චරම කරුණා ගන්න දෙන්නේ. කිලෝමීටර් 12ක් තියෙනවා. කොහොමද යද්දි හවස් එකකට දැන් අපි බෝනට ගෑවා. මාව දෙමුණා. සත්‍යද අස්සල බලාපොරොත්තු වෙනවා. අපි නාම දාලා කිස්සාම ගිහලා ආය හම්බ. ඔයාලා මෙහෙම කරුණා කරගෙන එනකොට අතට මං වෙලා නැහැ කියලා කොහොමද දැනගන්න පුළුවන්. මෙන්න මේ කොහොමද ළඟ දිගේ වලට එන්න තියෙන්නේ. මෙතනින් මේ මෙහෙම වාරේ දාලා තිබ්බ කොඩි වල තියෙනවා තමයි. ඒක දැන් නැසවුත් දැන් ආයේ ඊළඟ වාරේ දේව දායි. එක්කේ ඔන්න ආයේ පොඩි නැග්මක් තියෙනවා. මේ නැග්මත් හරි සුන්දරයි කියනවා. කොළ පාට ලස්සන. අයෝනේ සද්ද අහන්න ඉන්නේ. එයාලා දැනගෙන දැන් අපි මේ කැලේ ඉන්නේ කියලා
මම හිතන්නේ අනිත් අයලා කියනවා හරිල්ල තියෙන්නේ මෙහෙමයි කියලා. අපෙන් කරදරයක් නැති වෙනකන් එයාලගෙන් කිසිම කරදරයක් නැති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි හැම යාළුවාට කරදරයක් නෙවෙයි අපිත් කරදරයක් කරන්නේ නැති. අපි හැම හිමීට ඉස්සරහට කල්පනා කරමු. එහෙනම් යා. ගුප්ත සද්දනකට අහගෙන කැලෑව අපිට කතා කරනවා. ඔයාලට මේක හරිම එළියයි වගේ පේනවා වීඩියෝ එකේ. මාළක අන්ධකාරයක් තියෙන. හරිම සුන්දරයි. හරිම ගුප්තයි. ඔයාලා එක එක විදිහට කතා කරනවා. අපි එයාලට කරදරයක් නැහැ. එන්න අපිට කරදරයක් එන්නේ නැහැ. සමන්තිගේ කීටි. අපි ගහේ අපේ දැක්කේ අපි කරුණා කරා. හායි කියන්න එපා බලහන් උදේ හති ඇර දාඩිය දාගෙන ඕකද ට්‍රැවල් කරනවා කියන්නේ කියලා. හරිද? මට ඕනේ මේකප් බඩු ටිකක් උස්සගෙන ඇවිල්ලා මෙතන අර දාඩිය තියාගෙන එහෙම ලව් කරන්න. මොකද මම යන්නේ ට්‍රැවලින් එක. ෆයින් යන්නේ කිලෝමීටර් 12ක්. ආපු දිගත් එක කිලෝමීටර් 16ක්. හයිකින් එකක්. ලස්සන උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල වයින්නා කරන්න යන්නේ. ඒ වගේ ගමන දාඩිය දාලා තියෙන්නේ. මහන්සි සෑහෙන ටිකක් පයින් ආවද? දැන් අපි ඉන්නේ මහාවේ ගඟ. මේ තියෙන්නේ සුන්දර මහාවේ ගඟ. මාරම ලස්සනයි. ඒ තමයි තව අර පැත්තට කරුණා කරන්න ඕනේ. හරිම මහන්සි. කොච්චර අමාරු නම් අපි මයි දිගටම ආවා. මොකද නවතින්න බෑ. හැමතැනම කූඩැල්ලෝ. මේ පේනවා. කොහේ නැවතුණා? එයාලා ඇවිල්ලා ඇඟිල්ලෙනවා. මේක නවතින්න දිහන්න. අපි දැන් ටිකක් රෙස්ට් කරනවා. රෙස්ට් කරලා ආයෙත් තමයි ඊට ඉස්සරහින් වලටයි වීඩියෝ එකක් දාන්න. දැන් ඒ දානක් ඉස්සරලා ඉදිනවා. මේ රොස්ස කැලේ විතර අමුතන් අඩුපාරක්වත් දෙන්නේ නැහැ. හත්ෙන්දි හදනවා. අපි සද්ද විතරනේ. මේ ඉස්සරහින් කොහොමද අපි ආවා? මොකක්ද හරි පීකේ ඉන්නේ. ඒ සම්මත ගන්න නෙමෙයි මම හිතන්නේ. මේ පීකෙන් පහළට ගහන්නේ. සම්මත ගන්න. දැන් මම හිතන්නේ පාර හරි. මේ පාර තමයි යන්නේ. මට මතකයි දිනේෂයි යනවා මේ පාරේ. හරි අපගෙන එක කතා කරා. එන්නේ හරි. ලොග් එකේ මේකේ පාට ගන්න ඉතින් ලොකු බ්ලොග් එකක් නෙවෙයි මොකද හරි අමාරුයි. ඒක නෑ. ඒක මහන්සියක් තියෙන. නවතින්න බෑ කුඩාල කරන. කැමත් නෑ. පස්සේ විදි සම්මා කියන්නේ දෙපාරක් තුන් පාරක් දෙතෙන් ගියා. එහෙම කණිගල් දියසවල දා. වතුනත් ආයිති නැගිටින්නේ අද පාරේ වලද? පාරේ වලද? නේද? අපි දැන් ඉස්සරහින් මොනවද අප්ඩේට් එකක් දෙන්න. ප්‍රශ්නයක් වුණේ අපි අපාර හරි මේ මොකද වාරින්ද සම්පූර්ණයෙන් කැලේ වැහිලා තියෙන්නේ. මම අපි අර මොකද්ද එනකොට අර හම්බුනේ ලොකු කන්දක්. ඒ කන්ද තමයි අපි මේ හයික් එක ගිහලා තියෙන්නේ. මේක බැහැලා තමයි සීත ගඟට ගාවට යන්නේ. දැන් මේ කන්ද වෙනකන් ඉන්නේ. මාස් ලොක් එකක් තියෙන. ඒ වගේම තමයි ලැස්සනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ අලුතෙන් දේවල් හොයලා යන කෙනෙක්ට එකපාර දන්නේ නැති කෙනෙක් එක්ක මේ වගේ ගමනක් යන එක. මොකද මම දැන් කඳු 18ක් හරි 19ක් හරි හයික් ගිහින් තියෙනවා.
මේ අතරමං වුණා කියන හැඟීම දැනුනේ මේ පාර. මොකද හරි අමාරුයි වෙහෙසයි පොඩි විවේකයක්වත් ගන්න බෑ. කූඩල්ලෝ එහෙන් අනික දැන් වෙලාව ඇති දැන් 5:39 වෙලාව. ඒ හින්දා කොහොමද රැවෙන්න කලින් යන්න ඕන. තව මේක ගැන විස්තර ටිකක් මේ කැලෑවෙන් එළියට ගිහිල්ලා කියන්න. මැනික් සීත කඟුල ගාවට ගිහිල්ලා එහෙනම් අපි සීත කඟුල ගාවෙන් හම්බෙමු. ආල්ද වෙනවා දැන්. ඊගාව 6:11යි. පත්‍රය විතර කපුවලදී මාර කරුවයි මේ පාර වගේ යනවා. ජොබ් එක ආයේ පේන තැනකට ගියාම පටන් ගන්න. මොකද කෑග ගහන්නද මේකද. හරි එහෙනම් අනිත් තැනින් හම්බුමු. ගොඩේලින් කට්ටිය දැන් වෙලාව කීයද 8යිද? පතමාටි කරේ වලා 7:40 ගානක් තිබ්බේ. දැන් කොහොමද 7:50ට විතර වෙලාව. වලු පේනවද දැන් පිටිපස්සේ අපි දැන් තමයි මේ රෝඩ් එකට ආවේ. මොකද්ද රෝඩ් එක? ඒ රත්න පාරට. මෙච්චරලා ඝන කැලේ හිටියේ කිසිම පාරක්වත් කිසිම දෙයක් නැහැ. ඒකත් වෙනම අත්දැකීම. හොඳටම බඩගිනි වේවුලනවා කොච්චර පිට වෙන්නෙත් නැහැ. දැන් කොහෙන් හරි නවතින තැනක් හදාගෙන නැත්තම් මේ ටෙන්ට් එක ගහන්න තැනක් හොයාගන්න. කකුල ඉවර වෙනවා. කන්න දෙයක් නැහැ. ගමන ලස්සනයි. ඇත්තටම මාරුම ලස්සන පරිසර පද්ධතියක් තියෙන්නේ. ඒ වුණාට බිගිනර් කෙනෙක්ට එන්න ටිකක් හાર્ඩ්. ඒ හින්දා ටිකක් කල් ඉඳලා හයික් දෙක තුනක් ගිහිල්ලා එනවා එන්න කියලා තමයි රෙකමන්ඩ් කරන්නේ බිගිනර් කෙනෙක්ට. මේ මාත් එක්ක මූ යනවා. ඒ ගිහිල්ලා ඌවත් ක්‍රෑම්ප් එන්න ගත්තා. එච්චර හයික් කෙනෙක් යනවත් එක්ක. එච්චර තමයි විස්තරේ. එහෙනම් මහන්සියට නිින්ද ගියොත් උදේට හම්බෙමු. නැත්තම් රැයට මොන හරි කන්න හැදුවොත් එතනින් හම්බෙමු. බයි. Hi travelers, good morning. අපි නැගිට්ටා. දැන් වෙලාව ඇති 6 කාලට 6:00 විතර. මාර සීතලක් තියෙන්නේ. ආන්දර සීතලක් තිබ්බේ නෑ. 4ට විතර වැස්ස හොඳට. ඊට සීතල මම වඩිගවනේ ඊයේ රෑ කන එක දාන්න වෙන එක නැති වෙයි කියලා. මේ තමයි අපේ නවතම පොළ. මේ අම්බලමේ ටෙන්ට් එක ගහන්න ඉඳලාගත්තේ. ටෙන්ට් එක නැති වුණා නම් සීතලට ගල් ගහලා මැරෙන්න වෙන්නේ. අපි දැන් ඉන්නේ කොහොම හරි උඩට එද්දි 8:00 වුණා. කැලෙන් එළියට ඇවිල්ලා වතුර තිබ්බේ නෑ. කොහොම හරි උඩට ආවා. එද්දි 8:30 වගේ වුණා. අපි දැන් ඉන්නේ එරත්න පාරේ තියෙන සුන්දර ඉන්දිකට පහනේ. දැන් නම් පේන්නේ මේදුමට වෙලා මේ පැත්තෙන් සුන්දර සිරිපාදේ. මේ පැත්තෙන් පේනවා හරි ලස්සන පෙට්ටිගල. මේ දැන් පේන්නේ සීතල මේදුමට වැහිලා. මේ තමයි අපි අම්බලම ඉන්දිකට පහන අම්බලම. මුහුදු මට්ටමේ සිට මීටර 1460ක් උඩ ඉන්නේ දැන්. ඇත්තට මේ අම්බලම හදලා දෙන්නේ බයික් හයිකර්ස් ක්ලබ් ශ්‍රී ලංකා. ඇත්තටම අයියලට ගොඩක් ස්තුතියි. ඇත්තටම මේ ඒ වැඩේ ගොඩක් වටිනවා. මොකද මේ පාරේ ඇත්තටම අම්බලම් ගොඩක් අඩුයි. මේ ඇත්තටම ලොකු සේවයක් ඒක. ඒවලට ගොඩක් ස්තුතියි. මටත් කියන්න තියෙන හැම බෝඩ් එකකම ගහලා තියෙන වගේම දෙයියන් වැඩ විසින කන්ද අපවිත්‍ර කරන්න එපා. මොකද මේක බුදුහාමුදුරුවෝ අපිට දායාද කරපු තිරිනයක්. අපිට බුදුහාමුදුරුවන්ගේ දකින්න වාසනාව ලැබෙන තැනක්. දෙවියන් වැඩවස්ථාන තැනක්. දෙවි වන්දනා මාන කරන තැනක්. එතන අපි අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න ඕන. කුණුඩු ගානලා අපිට ගන්න එපා. හැබැයි මම දැක්ක ලස්සනම දෙයක් අපි දැන් ආවේ ඉහළ මාලිබඩ පාරේ. ටොපි කොළ එකම එකයි තිබ්බේ කිලෝමීටර් 6ක් මම හිතන්නේ 6ටම එකම එක ටොපි කොළයි තිබ්බේ. ඇත්තටම සතුටු හිතෙන කාරණාවක්. මේ පාරවලුත් එහෙමයි. එච්චර තමයි. එහෙනම් උඩට කරුණා කරන ගම ආය හම්බෙමු. එහෙනම් දෙවෙනි පාරට සායි good morning. අපි දැන් ඉහළට කරුණා කරන්න පටන් ගන්න හදන්නේ. දිගා බෑග් එක අස් කරනවා. අපි හිටපු තැන සම්පූර්ණයෙන් අස් කරා. අර පැත්තෙන් ලස්සනට මේදුම ගලාගෙන යනවා අපි එනවා. මාරම ලස්සනක් තියෙන ශ්‍රීපාද අඩවිය අන්න අර පැත්තෙන් තියෙන්නේ.
එච්චර තම පෙට්ටි ගලන් තාම වැහිලා තියෙන්නේ. පෙට්ටි ගලන් අතන තියෙන්නේ. ඒක මාර ලස්සන පෙවුනම ෆස්ට් ටයිම් දැක්කේ. මේ තමයි ඉදිකටු පහන. එරත්න ඉදිකටු පහන. එච්චර තමයි. එන්නම් අපි නැවතත් උඩට කරුණා කරනවා. එහෙනම් අපි ආයෙ මගින් හම්බෙමු. තියෙනවා මොකක් හරි වහලයක්. දැන් අපි ගුගල් මාප්ස් එකට ගියා කියලා. ඒකට ගියාම එතකොට මම නම් බඩු ගොරනවා. ඊට පස්සේ කුරුල්ට පාර. එන්දි නම හා ඈ හරි ආය පාරවල් දෙකම එකතු වෙනවා. මේ තියෙන්නේ සීපාදස්ථානේ. ඒ කියන්නේ තවුලට ඇවිල්ලා නැහැ. ගල් වංගෙඩිය. ඔන්න ආයි දීර්ඝ ගමනකට පස්සේ අපි ආවා රත්නපුර කුරුවිට පාර එකතු වෙන තැනට දල් වංගෙඩියට. දිගාසේ හායි ආවා. දැන් තමා පඩි පෙරක් හම්බුනේ. දැන් වෙලාව දාල්දියන් කියලා උත් මංගල හම්බන් මිනිස්සු බලන් ඉන්නවා. දැන් වෙලාව 8:46යි. 7:00ට ආවේ. 7:00ට ආව කියන්නේ 7:00 8:46. යේ තාත්තා කිව්වා හරි මෙතෙන් දෙන්න පැයක් ගියා. තාත්තා කියපු විදිහ හරි නම් තව පැය භාගයක් යනකොට යන්න. අද පැය කහමාරයි කිය. ජොබ් ඩන් ෆාදර්. හොඳට තාත්තා බලන්න නැතුව. යාර කම්මැලිද? එච්චර හරිම සතුටුයි. අපිට ඒ ගන්න බැරුණා ටෝච් එකම තිබ්බ නැත්නම් තාම අර උඩමාඩි වල කැලේ මම නම් කියන්නේ එනවනම් කලින් දවසේ නතර වෙලා ඉඳලා ඉන්නේ. මොකද මේ 12ට නගින්න පටන් ගන්න කරුණාකර නමාරු. පහට පටන් ගත්තොත් ඔයාලට සාමාන්‍ය හවසේදී උඩට එන්න පුළුවන්. එහෙනම් දැනට එච්චරයි. තඩියක් උඩට ගිහලා ආය හම්බෙමු. මේ එන රෝඩ් එක දැම්ම නැත්නම් රෝඩ් එක කියන්න දෙන්නේ පට්ටම ලස්සනයි. මීදුමයි මේ පාරේ ඉන්නේ. මේ ඇතුලේ තියෙන පාරේ මීදුමයි ගස්කොළනේ මළුයි සත්තු විතරයි ඉන්නේ. මාර ලස්සනයි. ආයෙක දාන්න දෙයක් නැහැ. ෆෝන් එක අරන් එන්න අමාරුයි. මොකද පාරේ පඩි එකක්වත් නැහැ. ගල් තියෙන්නේ තනිකර ගල් ලස්සන ගල්. එක පඩි එකක් හම්බුන්නේ නැහැ. පාන්දර වැස්සා. ඒක ගල් ලස්සනවා. ඒ හින්දා ෆෝන් එක උඩ දාගෙන දැන් ඉස්සරහට දෙන්නම් අප්ඩේට් එක මොකද පඩි තියෙන හින්දා. එහෙනම් තඩියක් ඉස්සෙන් හම්බෙමු. හැටි දානවා කියන්න බෑ මුලින්ම කියන්න ඕන. මොකද කිලෝමීටර් දැන් මේ හයික් එකේ අපි මාලිපුරේ ඉඳන් පයින් ආපු හින්දා එතන කිලෝමීටර් 4යි. මේකේ කිලෝමීටර් 12යි. 16ක් 17ක් තියෙන ලේසි පාස ගමනක් නෙමෙයි ඉල තියෙන්නේ. අපි ඉන්නේ හැරමිටිපාන රෝහල පොලිසිය ගාව. දැන් නම් පඩි තියෙනවා. මම ඇවිත් යනකොට අපිට ඉස්සරහින් හම්බෙලා මකරතොර. පේන දිගංචි ඉස්සනවා. මකරතොරන තියෙන ඉස්සරහ. වනරත්න විවේකාරාමය පලාබද්දල ඉන්නේ. මකරතොරම තියෙන්නේ සුන්දර මකරතොර. සල්
හරි අපි දැන් ගමනේ මං ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. අපි උඩට ගිහිල්ලා හරි කොටින් ආයි හම්බෙමු. අපි තඩියක් උඩට ආවා. තඩියක් උඩට ආවා. දැන් අපි ඉන්නේ මම හිතන්නේ මහගිරි දඹේ මේ අත්තටක් හම්බුණා. වැඩි පෙළත් එක්ක. දන්නේ නැහැ මහගිරි දඹේද කියලා. කොහොමද එතන ඉන්නේ? දැන් යනවා කරුණාකරලා මම හිතා පැය භාගයක් 25ක විතර උඩට යන්න පුළුවන්. දැන් 9:45 වෙලාව. අපිට කොහොමද 12:00 ට්‍රේන් එක යන්න බැරි වෙයි. ඒ හින්දා බස් එක යන්න කියලා තීරණය කරේ. හරි. දැන් තඩියක් උඩට ගිහිල්ලා මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්න. එහෙනම් ඉස්සරහින් හම්බෙමු. ඔන්න අපි කරුණා කරගෙන ආවා. තව කිලෝමීටර 1යි කාලයයි තියෙනවා කිය අපිට PHI මහතුරු දෙනෙක් හම්බුණා. තව කිලෝමීටර 1යි කාලයයි තියෙනවා කිව්වේ. දැන් නම් මිදුම ටිකක් අඩුයි. ඒත් පහලින් තියෙනවා. අර පැත්තෙන් මං හිතන්නේ කුමුදිය පව්ව වෙන්න ඕනේ. අර තියෙන්නේ අර අම්මා තේනේ. මම වලට නම දාලා තියන්න. මේ පැත්තට මම ගියපු කඳු දෙක තුනක් තියෙනවා. ඒකට අර පැත්තට උතුම් ශ්‍රී පාදය. අපේ දිගංචි උයනවා. සපත්තු අවුවට දාන්න කොහොමද? මේ පැත්තේ පූමා සුදු පාටයි. මේ පූමා සුදු පාටයි. මේ පූමා රතු පාටයි. මේ බූට් එක කහ බූට් දෙක රතු පාටලා තියෙන්නේ. එච්චර කූඩල්ල ගාව මුළු කකුල් දෙකම තුවාලලා තියෙන්නේ. ඔව් දැන් නම් මේ දුම ටිකක් ගියා. එහෙනම් ඒ ලස්සන නම් පිස්සුවක්. මං හිතන්නේ අපි දැන් සෑහෙන දුරක් උඩට ආවා. අතන තමයි අර මකර තොරණ ඒ ටික තිබ්බේ. ඊට පස්සේ ඔහොම මේ පාරෙන් ඔහොම ඇවිල්ලා අර තියෙන්නේ මං හිතන්නේ අපි ඊට හිටපු අම්බලම. ඔය සුදු පාට කොටුවක් පේන්නේ වතුර ටැංකිය. එතන. අර කියන්නේ ඔයාලා බලන විදියට මෙහෙම ඔහොම නෙමෙයි ආයේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම මෙතනින් ඔහොම උඩට ආවේ. ලේසි නෑ. මුගේ ෆෝන් එකේ බලලා තිබ්බා පියවර 5000 කිය? ස්ටෙප්ස් කිය? අතන ඒ අම්බලම ඉඳන් අන්න අතන අර පේන තැනට ස්ටෙප්ස් 5000 ගණක් තිබ්බා. කට්ටියක් හුගෙන එනවා මම තව නඩයක් එනවා. එනකන් ඉන්න බෑ අපි යන්නත් ඒ. පහළට යනවා. කඩියක් ඉස්සරහින් හම්බ. ඉතා වෙහෙසකර ගමනකට පස්සේ ඔන්න නැවතත් ආවා. දැන් අපි කොහොම හරි අර ඉලෙක්ට්‍රික් බෝඩ්ස් තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙන්නේ. මම හිතන්නේ මෙතන නමක් නම් මොකුත් දන්නේ නැහැ මම. දැන් තමයි හරියටම සිරිපාද කන්ද දර්ශනය වුනේ. ඔයාලට පාර පෙන්නන්න නම් යන්න තියෙන. මෙහෙන් ඔහොම ගිහිල්ලා මෙහෙම මෙතනින් මෙහෙම උඩට දිගා යනවා. මම දෙයන තඩියක් ඉස්සරහට ගිහලා ආය අප්ඩේට් එකක් දෙන්න. ඔන්න අපි අතන අර මම කලින් කතා කරපු තැන පහ වුණාට පස්සේ තවත් ලස්සන තැනකට ආවා. ආඩි අම්බලම තැන්න. මෙතන නම හරි. බලන්න එතන පේන view එක. සුන්දර සිරිපාරේ. අපි දැන් මේ පැත්තෙන් මෙහෙම කරුණා කරනවා. අපේ දිගාස් යනවා. අපි ශීපත් මේ බලා ඉහළට කරුණා කරනවා. ඔන්න සිරිපා කරුණාවේ අවසන් අදියරට දැන් ලං වෙලා තියෙන්නේ. වලට පේන මෙහෙම පෙන්නන්න අර තියෙන සිරිපා මළුව මෙහෙම යන්න තියෙන්නේ. අපි ආවේ මෙන්න මේ ස්ලොප් එකේ පඩි තිබ්බට මාර අමාරුයි. යටින් මිදුවෙන් ඇහිලා යන මාළු ලස්සන පරිසරයක් තියෙන්නේ. ඒ ගැන කියන්න දෙන්න අපේ දිගංචිස් යනවා. හරි. අපි එන මහගිරි දඹේ හරිද? ආය හම්බෙමු. ඔන්න දැන් අපි අවසාන ටිකේ ඉන්නේ. නතනින් මළුව පේනවා. මෙතනින් දිගංචිස් යනවා.
සම්පූර්ණයෙන් යට මිදුවෙන් ඇහිලා තියෙන්නේ. අපි හිටපු තැන අන්න අර හරියෙන් තිබ්බේ. එච්චර තමයි. දැන් ආයේ මළුවට ගිහිල්ලාම හම්බෙමු. අපි මළුවෙන් ආයෙ සෙට් වෙමු. මහගිරි දඹේ එක භාගයක් නිමා කළා. කොහොමද සම්පූර්ණයෙන්ම මෙතන වෙහෙලා තියෙන්නේ. මෙහෙම යනවා. ඇහැල කනවා. මේ තමයි ඇහැල කනවා. ඔයාලා මේකේ තියෙන ලස්සන කතාවක්. මම දන්නේ ඒක ඇත්තද කියලා. ඉතින් අල්ලගොල්ලම ඇත්තද කියලා. ඔව්. මේකේ මෙහෙමයි තියෙන්නේ. සිරිපාද එන කෙනෙක් මෙතනින් එහාට සිරිපාද එන කෙනෙක් මෙතනින් එහාට බුලත් පිටකින් පවා පේවිලා යන්නේ කියලා තමයි. අපි බුලත් පිට කෑවත් නැතත් පිට මෙතනින් මෙහෙම හුණු ටිකක් අරගෙන හරි මෙහෙම හුණු ටිකක් අරගෙන හරි මෙහෙම හැල ගන්නේ ගාල් තමයි යන්නේ. ඒක ඒ කාලේ දැන් තියෙන චාරිත්‍රයක්. එහෙම තමයි. මම හිතන්නේ අපි ආවා අවසාන පඩිපෙළට. මේ පඩිපෙළේ අවසානයේ තමයි ශ්‍රීපාදස්ථානේ තියෙන්නේ. එහෙනම් අපි උඩමළුවෙන් හම්බෙමු. ෆයිනලි අපි ආව සුන්දර උඩමළුවට. තියෙන්නේ සුන්දර උඩමළුව බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබපු උඩමළුව ඉන්නේ. දැන් මෙතන ටිකක් වෙලා ඉඳලා වැඳ පුදාගෙන පහළට කරුණා කරනවා. අපිට සඳකට දැන් යන්න වෙලා නැහැ. 2යි ගාන. ඒ හින්දා අපි අද හැටන් නල්ල තන්නේ මාර්ගයෙන් පහළට කරුණා කරලා ඊළඟ පාර සඳකට දැන් යනවා. එහෙනම් තව ටිකකින් ආයෙ සෙට් වෙමු. හලෝ ඔන්න එහෙනම් ඒ දුෂ්කර ගමනේ අවසානයට අපි ආවා සුන්දර උඩමළුවට. පේනවා සුන්දර උඩමළුවට අපි ආවා. අද අපි විතරයි ඉන්නේ. ඊයේ පොය දවසේ නම් කට්ටිය උඩමළුවට ගත්තා කියලා කිව්වා. ඊයේ තමයි එන්ඩිටියට එන්න බැරි වුණා අර ප්‍රශ්න වුණ හින්දා. අදම කතාව මම දැන් කියන්නේ ඊයේ කොහොම හරි මං හිතුවේ ඉලූෂන් එකක් කියලා. කොහොම අර කැලේ එනකොට නිකන් සත්ත්ව කතා කරනවා එහෙම වුණා. කොහොම හරි මම නිකන් දැක්කා මෙහෙම උඩට නිකන් හොඳ වැඩක් වගේ ඇවිල්ලා අත්තක් අල්ලලා ආව පහළට දාගන්න. ඊට පස්සේ මම වැඩි හිතේ මම හිතුවා නිකන් අර බඩගින්නේ මහන්සියෙන් හින්දා මට පේන එකක් කියලා. ඊට පස්සේ අපි එනකොට මේ මං කිව්ව PH මම දෙන්නෙක් හම්බුණා කියලා. ඒ මම කිව්වා මේ මං කොහොම මෙහෙම වැඩක් වුණා මම එහෙම ඉන්නවද කියලා. උපුතේ වල ඇවිල්ලා තියෙන අලි ගෝසෙට ඉන්න තැනකින් කිව්වා. මම ඔයාලට කියන්නේ මේ ආවට කමන්නේ සත්තු ඉන්නවා. මොකද අපි එන්නේ එයාලගේ පරිසර පද්ධතිය. එයාලගේ ගමන් මාර්ගේ, එයාලගේ ගෙවල් වලදී ආවට කමන්නේ. ඒගොල්ලෝ දැක්කම කලබල වෙන්න එපා. එයාලට කරදරයක් ගන්න යන්න එපා. ඔයාලගේ පාඩුවේ නිශ්ශබ්දව ටික වෙලාවක් ඉඳලා ඔයාලගේ ගමන ආයෙත් යන්න. කොහොමත් රෑ වෙලා සීත කමුල ගාවට එනකම් වීඩියෝ එක මේකේ නෑ. මොකද වීඩියෝ ගන්න හම්බුන්නේ අපි හිතුව අතරමංගලා කියලා. දෙයියන්ගේ පිටෙන් එමුන්නේ අතරමංගලා තිබ්බේ නෑ. එතනින් ඉතින් අපි දැන් සිරිපා කරුණා කරා. සිරිපාදේ වන්දනා කරා. දැන් අපි පහළට කරුණා කරනවා. අපි හැටින් නල්ලතන්නේ පාරෙන් බැහැලා පහළට ගිහිල්ලා ට්‍රේන් එකක් තියෙන වෙලාව බලලා ට්‍රේන් එකේ හැමෝත් යනවා. නැත්තම් බස් එකේ ගම් පහට යනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.